මානව සමාජයක් ගත්තහම මිනිස්සුන්ගේ හැසිරීම හරිම පුදුමාකාරයි නේද? අනිවාර්යෙන්ම. ඒක හරිම සංකීර්ණ මාතෘකාවක්. ඔව්. අපි එකිනෙකා එක්ක ගොඩනගා ගන්න සම්බන්ධතා නිසා බිහිවෙන සමහර හැසිරීම් අපිට හිතකරයි. හැබැයි තවත් සමහර ඒවා සමාජයටම දැඩි තර්ජනයක් වෙනවා. අද අපගේ මේ ගැඹුරු අධ්‍යයනයට පාදක වෙන්නේ අන්නේ තර්ජනාත්මක හැසිරීම. ඒ කියන්නේ අපි සමාජයේ දකින අපරාධ. හරියටම අපරාධ විද්‍යාත්මකව දකින අපරාධ විද්‍යාව පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. මේ සඳහා අපිට මූලාශ්‍රය විදිහට ලැබිලා තියෙනවා අපරාධ විද්‍යාව හා එහි විෂයපතේ පිළිබඳ හැඳින්වීම කියන ශාස්ත්‍රීය ලේඛනය. මේක ඇත්තටම විශ්වවිද්‍යාල මට්ටමේ හෝ ඊට ඉහළින් මේ විෂය ගැන හැදෑරීමක් කරන අයට ගොඩක් වැදගත් වෙන මූලාශ්‍රයක්. අනිවාර්යයෙන්ම ඒ ඉහළ අධ්‍යයන මට්ටම්වල පසුවන මේ ගැන පුළුල් අවබෝධයක් අපේක්ෂා කරන ශ්‍රාවකින් වෙනුවෙන් අපරාධ විද්‍යාව කියන්නේ සැබවින්ම කුමක්ද යන්න පැහැදිලි කරන එක තමයි අද අපේ ප්‍රධාන අරමුණ. හරි, අපි මේක ලියා බලමු. හොඳයි. කොතනින්ද අපි පටන් ගන්නෙ? සාමාන්‍යයෙන් අපරාධයක් කිව්වම අපේ මතකයට එන්නේ කවුරු හරි කරන වැරද්දක්, එහෙමත් නැත්නම් පත්තරයක දකින ප්‍රවෘත්තියක් විතරයි නේද? නමුත් මේක ඊට වඩා විශාල, සංකීර්ණ, ඒ වගේම විද්‍යාත්මක පදනමක් තියෙන විෂයක්. පැහැදිලිවම අපරාධ විද්‍යාව කියන්නේ හුදෙක් අපරාධ ගැන කතා කරන සාමාන්‍ය කතාබහක් නෙවෙයි. මෙය සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරමින් අපරාධ කියන සංකල්පය ගැන ගැඹුරින් අධ්‍යයනය කරන ගොඩනගාගත්තු දවන්ත දැනුම් සම්භාරයක්. ඒ කියන්නේ මේක නිකම්ම නීතිය ගැන තියෙන විෂයක් නෙවෙයි. නැහැ, කොහෙත්ම නැහැ. ඒ නිසාම තමයි මේ ප්‍රධාන වශයෙන්ම සමාජීය විද්‍යා කාණ්ඩයට අයත් වෙන්නේ. ඒ වගේම මේ විෂය චර්යා විද්‍යාවක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. චර්යා විද්‍යාව කියන්නේ මිනිස්සු හැසිරෙන විදිහ ගැන අධ්‍යයනය කරන එකනේ. හරියටම. ඊට හේතුව අපරාධකාරීත්වය කියන මේ සුවිශේෂී මානව චර්යා රටාව ගැන විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම මෙහිදී සිදුවෙන නිසා. ඒ කියන්නේ අපරාධයක් කියන්නේ අහසින් කඩා වැටුණු දෙයක් නෙවෙයි. එය සංකීර්ණ මිනිස් හැසිරීමේ එක්තරා දිගුවක් විදිහටයි මේ විද්‍යාවෙන් දකින්නේ. එතකොට මේක හුදෙක් නීතිය පමණක් සීමා වුණු දෙයක් නෙවෙයි. මිනිසාගේ මනස සහ සමාජයක ගැටෙන දෙයක්. අපි මේ විෂයේ මූලික නිර්වචන දිහා බැලුවොත් මූලාශ්‍රයේ සඳහන් වෙනවා ප්‍රකට ඇමරිකානු ජාතික අපරාධ විද්‍යාඥයෙකු වන එඩ්වින් සදර්ලන්ඩ් ඉදිරිපත් කරන නිර්වචනය. ඔව්, සදර්ලන්ඩ්ගේ නිර්වචනය අපරාධ විද්‍යාවේ පදනම තේරුම් ගන්න ගොඩක් වැදගත්. ඔහු පවසන ආකාරයට අපරාධ විද්‍යාව කියන්නේ අපරාධ සමාජ සංසිද්ධියක් ලෙස සලකා අධ්‍යයනය කිරීමෙන් ගොඩනගා ඇති දැනුම් සම්භාරයයි. මේ සමාජ සංසිද්ධියක් කියන වචනය ඇතුලේ ලොකු කතාවක් හැංගිලා තියෙනව නේද? මෙහි ඇති වඩාත් සිත්ගන්නාසුළු කරුණ නම් සදර්ලන්ඩ් අපරාධය සමාජ සංසිද්ධියක් විදියට දැකීමයි. අපි ටිකක් අතීතයට ගියොත් ඒ කියන්නේ මුල් කාර්යයේ මතයන් ගැනද? ඔව්, මුල් කාලයේදී මිනිස්සු හිතුවේ අපරාධකාරයෝ කියන්නේ උපතින්ම බිහි වෙන ජීව විද්‍යාත්මකව වෙනස් පිරිසක් කියලා. අර උපන්ගේ අපරාධකාරයෝ කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ ජාන වලින් මෙනවවරේ අදහසක්. හරියටම. හැබැයි සදර්ලන්ඩ් මේ අදහස සම්පූර්ණයෙන්ම කනපිට පෙරලනවා. ඔහු කියන්නේ අපරාධයක් කියන්නේ සමාජයෙන් වෙන් කරලා හුදකලාව බනන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එකයි. සමාජයේ තියෙන ව්‍යුහය, ආර්ථිකය, සංස්කෘතිය කියන මේ හැම දෙයක්ම එක්ක තමයි අපරාධයක් නිර්මාණය වෙන්නේ. ඒක ඇත්තටම ලොකු පෙරලියක්. හැබැයි ඔහුගේ ඒ නිර්වචනය න්‍යායාත්මකව ඉතා ගැඹුරු වුණත් අපරාධ විද්‍යාවේ සම්පූර්ණ විෂයපතය වටහා ගන්න ඒ නිර්වචනය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ සදර්ලන්ඩ්ගේ අදහසේ විශාල චිත්‍රයක එක වැදගත් කොටසක් විතරයි. එතකොට අනිත් කොටස් මොනවද? අපරාධ විද්‍යාවෙන් තව තාවරණය වෙන දේවල් තියෙනවද? ඔව්. සදර්ලන්ඩ්ගෙන් පස්සේ මේ විෂය තවදුරටත් පුළුල් වෙනවා. අපරාධකරුවන් කවුද? ඔවුන්ගේ අපරාධකාරී හැසිරීම් රටාවන් මොනවද යන්න විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම වගේම අපරාධ පාලනය කිරීම සහ නිවාරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද යන්න අධ්‍යයනය කිරීමත් අද වෙද්දී මේ අපරාධ විද්‍යාවේ විෂයපතේටම තමයි අයත් වෙන්නේ. ඒ කියන්නේ රෝගයක් හඳුනා ගන්නවා වගේම ඒ රෝගය සමාජය පුරා පැතිරෙන එක වළක්වා ගන්නේ කොහොමද කියන එකත් බලනවා. අන්න ඒ ප්‍රායෝගික පැතිකඩත් මේ විද්‍යාවෙන් ආවරණය කරනවා. මෙතනදී තමයි මේක ඇත්තටම රසවත් වෙන්නේ. මොකද අපි සමාජීය විද්‍යාවන් පිළිබඳ අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් තියෙන විශ්වකෝශවල තියෙන අර්ථ නිරූපණ දිහා බැලුවොත් මේ විෂය කොතරම් පුළුල්ද කියලා අපට තේරුම් යනවා. ඔව්, ඒ විශ්වකෝශවල පැහැදිලිවම පෙන්වලා දෙනවා මේක වෙනත් විෂයන් එක්ක කොච්චර බැඳිලා තියෙනවද කියලා. ඇත්තටම මේක නිකම පොත්වල තියෙන න්‍යායන් ටිකක් කටපාඩම් කරනවා වගේ දෙයක් නෙවෙයිනේ. වෙනත් විෂය ක්ෂේත්‍රයන්හි තියෙන ශික්ෂණයන්
ඒ කියන්නේ මනෝවිද්‍යාව, ආර්ථික විද්‍යාව වගේ අංශවල දර්ශක භාවිත කරමින් තමයි අපරාධ සම්බන්ධයෙන් කරුණු රැස් කරලා ඒ දත්ත විශ්ලේෂණය කිරීම මේ හරහා සිදු වෙන්නේ. ඒක හරිම වැදගත්. මොකද එක විෂයකින් විතරක් අපරාධයක් සම්පූර්ණයෙන් විග්‍රහ කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඒ වගේම ඒ විශ්ලේෂණයෙන් එළඹෙන නිගමන මත පදනම් වෙලා සමාජ සුරක්ෂිතතාවය තහවුරු කරන්න ප්‍රායෝගිකව මැදිහත් වෙන්නේ කොහොමද කියන එක තමයි මෙතන තියෙන විශාලතම කාර්යභාරය. ඉතින් මේ විශ්වකෝශවල නිර්වචන සහ අපරාධ විද්‍යාවේ නූතන අර්ථකථන සම්පින්නණය කරලා බැලුවහම අපිට පේනවා අපරාධ විද්‍යාව ප්‍රධාන වශයෙන් මූලික අධ්‍යයනාංශ 4ක් යටතේ ක්‍රියාත්මක වන බව. ඒ මූලිකාංශ 4 තේරුම් ගන්න එක මේ විෂය ග්‍රහණය කරගෙන තියෙන හොඳම ක්‍රමය වේවි. ඔව්. අපි මේ 4 එකින් එක බලමු. පළමුවෙන්න තමයි අපරාධවල ස්වභාවය හඳුනා ගැනීම. ඒ කියන්නේ අපරාධයක් කියන්නේ කුමක්ද? එහි හැඩතල මොනවද කියලා තේරුම් ගන්න එක නේද? උදාහරණයක් විදියක මහපාරේ වෙන කොල්ලකෑමකුයි පරිගණකයක් ඉස්සරහා ඉඳන් කරන මූල්‍ය වංචාවකුයි කියන දෙකේම ස්වභාවයෙන් සම්පූර්ණම වෙනස්. ඒ වෙනස විද්‍යාත්මකව දකින්න එක තමයි මේ පළවෙනි අංශයෙන් කරන්නේ. ඒ අපරාධවල ව්‍යුහය සහ ඒව සමාජයට බලපාන විදිය අවබෝධ කර ගැනීම තමයි එතනදි වෙන්නේ. ඊළඟට දෙවෙනි අංශය දෙවන්න අපරාධකරුවන් පිළිබඳ අධ්‍යයනය කිරීම. අපරාධය කරන පුද්ගලයාගේ මානසික සමාජීය සහ ආර්ථික පසුබිම මෙහිදී දැඩි විමර්ශනයට ලක් වෙනවා. එතකොට මේ අපරාධකරුවන් ගැන අධ්‍යයනය කරනවා කියවම ඒකෙන් අදහස් වෙන්නේ ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය බලන එකද නැත්නම් ඔවුන් හැදි වැඩුණු පරිසරය බලන එකද? ඒ දෙකම ඇතුළත් වෙනවා. ඒ කියන්නේ හිතන්න කවුරු හරි සුපිරි වැළඳසැලකින් කෑමක් හොරකම් කරනවා කියලා. සාමාන්‍ය කෙනෙක් නම් එකපාරටම කියයි ඔහු හොරෙක්, ඔහු නරක මිනිහෙක් කියලා. නමුත් අපරාධ විද්‍යාඥයෙක් බලන්නේ ඔහුට බඩගිනිද, ඔහුට රැකියාවක් නැද්ද, නැත්නම් ඒක යම් මානසික ආතතියක් තිස්සා කරපු දෙයක්ද කියන කාරණාව. අන්න ඒකයි මේ විෂයේ තියෙන ගැඹුර. සාමාන්‍ය සමාජයේ දකින අර කළුසුදු රාමුවෙන් මිදිලා පුද්ගලයෙක් අපරාධයකට පෙළඹෙන ඒ සියුම් සාධක විශ්ලේෂණය කිරීමයි මෙහිදී සිද්ධ වෙන්නේ. ඇත්තටම ඔහු වටා තියෙන සමාජ පද්ධතිය ඔහුට ඒ තැනට එන්න බලපෑවේ කොහොමද කියලා විමසන එක හරිම තර්කානුකූලයි. ඔව් ඒක කෙලින්ම සම්බන්ධ වෙනවා අපේ තුන්වෙනි අංශයට. ඒ තමයි පුද්ගලීන් අපරාධවලට යොමු වීමට බලපාන හේතු සාධක අනාවරණය කර ගැනීම. ඒ කියන්නේ මුල කාරණය හොයාගෙන යන එක. මොකද කිසිම මිනිසෙක් උපතින්ම අපරාධකාරයෙක් වෙලා මේ ලෝකෙට එන්නේ නැහනේ. යම්කිසි සමාජීය පීඩනයක්, දුක්පත්කම, එමත් නැත්නම් ළමා කාලයේ ලැබපු කම්පනයක් මේ පිටුපස තියෙන්න පුළුවන්. හරියටම ඒ හේතු හොයාගන්නේ නැතුව අපරාධ නවත්තන්න බෑ කියන එකයි අපරාධ විද්‍යාව පෙන්වා දෙන්නේ. හේතුවක් නැතුව ප්‍රතිඵලයක් නෑ කියන න්‍යාය තමයි මෙතන තියෙන්නේ. ඉතින් අන්තිම අංශය මොකක්ද? ඉන් පසුව හතරවෙනි අංශයේ විදිහට අපි සාකච්ඡා කරන්නේ අපරාධකාරී චර්යාවන්හි නිරතුව පුද්ගලින් සම්බන්ධයෙන් සමාජයක් විදිහට අපි ක්‍රියා කරන ආකාරය. හැදෑරීම. ඒ කියන්නේ දඬුවම් දෙන එක ගැනද? දඬුවම් දෙන එක විතරක් නෙවෙයි, ඕන්ව හුදෙක් සිරගත කළ දඬුවම් දෙනවද නැත්නම් ඕන්ව පුනරුත්ථාපනය කළ නවත යහපත් පුරවැසියන් විදිහට සමාජගත කරනවද කියන මේ සම්පූර්ණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම මෙතනදි වෙනවා. මට තේරෙන විදිහටන මේ අංශ හතරම එකිනෙකට දැඩිව බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ පර්යේෂණ හරහා කරුණු හෙළිදරව් කරගෙන ඒ නිගමන මත පදනම් වෙලා සමාජ සුරක්ෂිතතාවය ඇති කරන්න අවශ්‍ය විවිධ සැලසුම් සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම තමයි මෙහි අවසාන ඉලක්කය වෙන්නේ. ඔව් අන්න ඒකයි අපි මුලින්ම කිව්වේ මේක ප්‍රායෝගික විෂයක් කියලා. අපිට නිතරම ප්‍රවෘත්ති වලින් අහන්න ලැබෙනවා විවිධ අපරාධ ගැන. ඉතින් මේ විද්‍යාත්මක රාමෝ හරහා ඒ ප්‍රවෘත්ති දිහා බැලුවොත් අපිට පේන දේ සම්පූර්ණව වෙනස් වෙනව නේද? අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ප්‍රවෘත්තියකින් අපි දකින්නේ සිදුවීමේ අග්‍රඵලය විතරයි. ඒත් අපරාධ විද්‍යාව අපිට උගන්වනවා ඒක පිටුපස තියෙන විශාල කතාව දකින්න. ඉතින් මේ හැම දෙයකින්ම කියවෙන්නේ මොකද්ද? මේ සාකච්ඡා කරපු කරුණු අනුව මූලාශ්‍රය පැහැදිලි කරනවා අපරාධ විද්‍යාව ප්‍රධාන අංශ දෙකකට බෙදී යන බව. පළමුවෙනි එක තමයි ශාස්ත්‍රීය අංශය. ඔව් ශාස්ත්‍රීය අංශය. මේ අංශය යටතේ තමයි අපරාධ පිළිබඳව විවිධ සංකල්ප, අර්ථකථන සහ સિદ્ધාන්ත පිළිබඳව ගැඹුරින් හදාරන්නේ. ඒ කියන්නේ විෂයේ න්‍යායාත්මක පසුබිම හෙදින්නේ මෙතනින්. දෙවැනි අංශය තමයි ප්‍රායෝගික සහ ව්‍යවහාරික අංශය. අපි මේ වඩාත් පුළුල් රාමුවකට සම්බන්ධ කළොත් මේ ප්‍රායෝගික අංශය තමයි සමාජයේ පැවැත්මට කෙලින්ම බලපාන්නේ. සමාජයක් විදිහට අපරාධ පාලනය කරන්න සහ නිවාරණය කරන්න අපි ගන්න විධිමත් ක්‍රියාමාර්ග ගැන අධ්‍යයනය කරන්නේ මේ අංශයෙන්මයි. ඒක ටිකක් පැහැදිලි කළොත් හිතන්න සමාජයේ ජීවත් වන සමාජිකයෙකු හු කණ්ඩායමක් පවතින අපරාධ නීතිය උල්ලංඝනය කරලා සමාජයට විශාල පීඩාවක් ඇති කරනවා කියලා.
අන්න ඒ වෙලාවට ඒ තැනැත්තන් සම්බන්ධයෙන් සමාජයක් විදිහට අපි අනුගමනය කරන විධිමත් ක්‍රියාමාර්ග මොනවාද? ඒ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න රටක් ඇතුලේ තියෙන විවිධ ආයතන සහ සංවිධානවල කාර්යභාරය කුමක්ද? මේ සියල්ල අපරාධ විද්‍යාඥයින් අධ්‍යයනය කරන්නේ අන්න අර කියෝ ප්‍රායෝගික අංශය යටතේයි. මේ කතාවට තවත් වටිනාකමක් එකතු කරනෝ සදර්ලන්ගේ තවත් අදහසක්. ඔහු මේ අපරාධ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දක්වන ක්‍රියාමාර්ග සාකච්ඡා කරද්දී අපරාධ විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයට අයත් වන ප්‍රධාන උපවිෂයන් 3ක් ගැන පෙන්වා දෙනෝ නේද? ඔව්. සදර්ලන්ඩ් ඒ උපවිෂයන් 3 පැහැදිලිව නම් කරනවා. පළමුවෙන්න නීතිය පිළිබඳ සමාජ විද්‍යාව. එල්මත් නැත්නම් සමාජය හා නීතිය අතර තියෙන බැඳීම අධ්‍යයනය කිරීම. දෙවැන්න හේතු විද්‍යාව. සහ තුන්වැන්න තමයි දණ්ඩන වේදය. මේ තුනම එක හා සමානව වැදගත්. ඇත්තටම මේ පළවෙනියට කියන නීතිය පිළිබඳ සමාජ විද්‍යාව කියන එක හරිම ප්‍රබල මාතෘකාවක් කියලා මට හිතෙනවා. මොකද නීතිය කියන්නේ ගලක කොටපු අකුරු ටිකක් නෙවෙයිනේ. ඒක සමාජයත් එක්ක වෙනස් වෙන දෙයක්. ඒක ඊටාම නිවැරදි නිරීක්ෂණයක්. නීතිය පිළිබඳ සමාජ විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ සමාජීය අවශ්‍යතාව අනුව නීතිය හැඩගැසෙන ආකාරය සහ නීතිය විසින් සමාජය පාලනය කරන ආකාරයයි. ඒ කියන්නේ කාලයත් එක්ක නීති යාවත්කාලීන වෙන විදිහ. හරියටම මීට අවුරුදු 20කට කලින් අන්තර්ජාලය හරහා කරන අපරාධ ගැන නීති තිබුණේ නැහැ. නමුත් සමාජය වෙනස් වෙද්දී තාක්ෂණයේ දියුණු වෙද්දී ඒ සඳහා නව නීති නිර්මාණය වුණා. ඒක තමයි සමාජ විද්‍යාත්මක පැතිකඩ. එතකොට දෙවැනි එක වුණෝ අපරාධ හේතු විද්‍යාවෙන් කරන්නේ. ඒකෙන් කරන්නේ අපරාධයකට බලපාන සමාජ ආර්ථික සහ මනෝවිද්‍යාත්මක සාධක පුළුල්ව විමර්ශනය කිරීමයි. මේ උපවිෂයන් තුනෙන්ම අපරාධ විද්‍යාවේ ඒ ප්‍රායෝගික මුහුණවර මනාව පැහැදිලි වෙනවා. මේ අතරින් අර අවසානයක කියපු දණ්ඩන වේදය කියන උපවිෂය ගැන අපි ටිකක් ගැඹුරින් කතා කළ යුතුයි. මොකද ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ දණ්ඩන වේදය කියන්නේ නිකම්ම වැරදි කරුවන්ට දඬුවම් දෙන ක්‍රම ගැන කතා කරන එක විතරක් කියලා. ඔව් වචනේ හැටියට එහෙම හිතන එක සාමාන්‍යයි. උදාහරණයක් විදියට හිරේ දානවද දඩ ගහනවද කියන එක ගැන විතරක් කියලා. නමුත් අපි මූලාශ්‍රයේ තියෙන කරුණු විශ්ලේෂණය කරලා බැලුවාම තේරෙනවා ඒක ඊට වඩා ගොඩක් එහාට ගිය දැවැන්ත ක්‍රියාවලියක් කියලා. ඕ ඒක හරීම වැදගත් කාරණයක්. දණ්ඩන වේදය කියන පදය ඇතුලේ දඬුවම කියන අර්ථය තිබුණට අපරාධ විද්‍යාවේදී එය හඳුන්වන්නේ විශාල යාන්ත්‍රණයක් විදිහටයි. අපරාධ නීතිය උල්ලංඝනය කරන අයට ලබා දෙන දඬුවම් ගැන හැදෑරීම කරනවා වගේම ඊට පෙර සහ පසු සිදුවන සම්පූර්ණ ක්‍රියාවලියම මීට අයත් වෙනවා. ඒ කියන්නේ ඒ සම්පූර්ණ දායමම අපරාධයක් සිදු වුණාම විමර්ශනය කරලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම, නඩු විභාග පැවැත්වීම සහ වැරදිකරු වුණොත් පමණක් දඬුවම් නියම කිරීම වගේ කටයුතු සිදුවන ආකාරය මින් ආවරණය වෙනවා. ඒ වගේම ඒ සඳහා පිටුවා ඇති ආයතන, ඒ කියන්නේ පොලිසිය, අධිකරණය සහ බන්ධනාගාරය වැනි ආයතනවල කාර්යභාරයත් මේ යටතේම තමයි අධ්‍යයනයට ලක් කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් වරදක් කරපු තැන ඉඳලා පොලිසියෙන් අල්ලගෙන උසාවි ගිහින් දඬුවම් විඳින එක දක්වා තියෙන සම්පූර්ණ චිත්‍රපටියම මේ දණ්ඩන වේදයට අයිති. මං හිතාගෙන හිටියේ එකෙන් කියවෙන්නේ හුදෙක්ම දඬුවම් දෙන ක්‍රමවේදයන් ගැන විතරයි කියලා. ගොඩක් කරේ එහෙම තමයි හිතන්නේ. සදර්ලන්ඩ් ඇතුළු සම්භාව්‍ය අපරාධ විද්‍යාඥයන් මේ සම්පූර්ණ ක්‍රියාවලියම විස්තර කරන්නේ අපරාධ නීතිය උල්ලංඝනය කරනු ලබන තැනැත්තන් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර විදිහටයි. තමන්ගේ පැවැත්මට තර්ජනයක් වෙන අයට එරෙහිව සමාජයක් විදිහට අපි දක්වන සාමූහික ප්‍රතිචාරය තමයි මේ ආයතන හරහා ක්‍රියාත්මක වෙන්නේ. මෙන් වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. මේ සමස්ත ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය අද අපි දකින ආකාරයට වඩා විධිමත් යාන්ත්‍රණයක් බවට පත්ුනේ කොහොමද? කොහොමද ඒක උනේ? මුල් කාලීන අපරාධ විද්‍යා දැනුම් පද්ධතිය තුල පොලිසිය, අධිකරණය, බන්ධනාගාර කියන දේවල් ගැන වෙන්වෙන්ව සාකච්ඡා වුණා. ඒත් නූතන අපරාධ විද්‍යාඥයින් මේ සමස්ත ක්‍රියාවලියම එකට ගොනු කරලා හඳුන්වන අපූර්ව නමක් තියෙනවා. ඒ තමයි අපරාධ යුක්ති ක්‍රමය. අපරාධ යුක්ති ක්‍රමය. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ක්‍රිමිනල් ජස්ටිස් සිස්ටම් කියන එක. හරියටම මේක තමයි අද වෙද්දී අපරාධ පාලනයට සහ නිවාරණයට විධිමත් නීති පදනම් කරගෙන ක්‍රියාත්මක වන ප්‍රධානතම යාන්ත්‍රණය. අපරාධයක් සිදු වූ මොහොතේ පටන් යුක්තිය ඉටුවන අවස්ථාව දක්වා ක්‍රියාත්මක වන මේ අපරාධ යුක්ති ක්‍රමය කියන දැවැන්ත සංකල්පය තමයි අපරාධ විද්‍යාවේ ප්‍රායෝගික හා ව්‍යවහාරික අංශයේ කූට ප්‍රාප්තිය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ.
එතකොට මේ අපරාධ යුක්ති ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වෙන්න නම් අර අපි කලින් කතා කරපු අපරාධවලට හේතු, අපරාධකරුවන්ගේ මානසිකත්වය කියන හැම දෙයක්ම ගැන ගැඹුරු අවබෝධයක් මේ ආයතනවල ඉන්න නිලධාරීන්ට තියෙන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම. ඒ අවබෝධය නැත්තම් ඒක හරිම යාන්ත්‍රික ක්‍රියාවලියක් වෙනවා. ඒ කියන්නේ යන්ත්‍රයක් වගේ වැඩ කරන හැඟීමක් නැති පද්ධතියක් බවට පත් වෙන්න පුරුවන් දඩුවම් දෙනවා විතරයි හැබැයි මුල හොයන්නේ නැහැ වගේ. ඒ ඊටමත් නෙවරදි. අපරාධ යුක්ති ක්‍රමයේ ක්‍රියාත්මක විය යුත්තේ හුදෙක් නීති පොතට අනුව පමණක් නොවේ අපරාධ විද්‍යාවෙන් ලබා දෙන විද්‍යාත්මක සහ සමාජීය අවබෝධයද සහිතවයි. ඇත්තටම මේ සීලම කරුණු සාරාංශ කරලා බැලුවොත් අපට පැහැදිලිවම පේනවා අපරාධ විද්‍යාව කියන්නේ හුදෙක් අපරාධකරුවන් දිහා බලලා උන් විනිශ්චය කරන සරල විෂයක් නෙවෙයි කියලා. කොහෙත්ම සරල නෑ. එය මානව චර්යාවන්, සමාජයේ පවතින නීති පද්ධතිය, දඬුවම් දීමේ යාන්ත්‍රණය සහ සමස්ත සමාජයේම ආරක්ෂාව තහවුරු කරන ඊටමත් විද්‍යාත්මක, සංකීර්ණ සහ පුළුල් පද්ධතියක්. මිනිසුන් සමාජයක් විදිහට එකට ජීවත් වෙද්දී ඇතිවන ඝට්ටනියන් කළමනාකරණය කරන විද්‍යාත්මක කලාව කිව්වොත් මං හිතන්නේ නිවැරදියි. ඔව්. අපේ ශ්‍රාවකීන්ට මේ දැනුම අතිශයින්ම වැදගත් වන්නේ අන්නේ නිසයි. අප සමාජයේ දිනපතා සිදුවන සිදුවීම්, අපරාධ වාර්තා, නීති පද්ධතියේ හැසිරීම සහ පොලිසිය හෝ අධිකරණය වැනි ආයතන ක්‍රියාත්මක වන ආකාරය දෙස හුදු සාමාන්‍ය කෝණයකින් නොබලා වඩාත් බුද්ධිමත් සහ විශ්ලේෂණාත්මක ඇසකින් බැලීමට මේ අපරාධ විද්‍යාව පිළිබඳ අවබෝධය අප සැමට ප්‍රබල ආයුධයක් වෙනවා. අර අපි කලින් කිව්වා වගේ ප්‍රවෘත්තියක් දැක්කහම ඒකින් එහාට හිතන්න අපිව පොළඹවනවා. හරියටම අපිට නිතරම ප්‍රවෘත්ති වලින් අහන්න ලැබෙන සිදුවීමක් පිටුපස ඇති ඇයි කියන කාරණය තේරුම් ගන්න මේ විෂය අපට මඟ පෙන්නනවා. ඇත්තටම මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් අපි කතා කරපු කරුණු මත පදනම නමුත් ඊට එහා ගිය එක්තරා ගැඹුරු සිතුවිල්ලක් ශ්‍රාවකින්ගේ මනසට එක් කරන්න මම කැමතියි. හොඳයි. මොකක්ද සිතුවිල්ල? අපරාධ විද්‍යාව විසින් නිරන්තරයෙන්ම අධ්‍යයනය කරන්නේ පවතින නීතිය උල්ලංඝනය කිරීම වලට සමාජයේ දක්වන ප්‍රතිචාරයනේ. නමුත් අද අපි ජීවත් වෙන්නේ සමාජයේ සදාචාරාත්මක අදහස් සහ තාක්ෂණය නීතියට වඩා බොහෝ වේගයෙන් වෙනස් වන යුගයක. ඒකනම් සහතික ඇත්ත. එසේනම් අද අපරාධයක් නොවන දෙයක් හෙට දවසේදී අපරාධයක් ලෙස අර්ථ දක්වන්නේ කුමක්ද? ඒ වගේන හෙට දවසේ බිහි වෙන ඒ නව අපරාධ අර්ථකථනයන් සමග අපරාධ විද්‍යාව විසින් තම යුක්ති ක්‍රමයේ ඉදිරියේදී කෙසේ යාවත් කාලීන කරනු ඇද්ද? ඒක හරිම ප්‍රබල ප්‍රශ්නයක්. තාක්ෂණයේ දියුණු වෙද්දී සමාජයේ මුහුණ දෙන අලුත්ම අභියෝගය තමයි ඒක. ඉතින් මේ සිතුවිල්ලත් සමගම අපරාධ විද්‍යාවේ පදනම සහ විෂයපතේ පිළිබඳව අප ගෙනා මෙම ගැඹුරු අධ්‍යයනය මෙතකින් නිමා කරනවා. මේ විද්‍යාත්මක ගවේෂණයට අප සමග එක්වීම පිළිබඳව අපගේ ශ්‍රාවකයන්ට බොහොම ස්තුතියි.